සුබෝදෑසනක් ජෙසුපේටයි. නැවතත් ඉතාමත් ලස්සන දවසක ඔබට මෙලෙස පුංචි පණිවිඩයක් ගෙන ඒමට ලැබීම ගැන මගේ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමි. මම ඔබට ඊයේ දවසේත් බෙදාගත්තා යේසුස් වහන්සේ ප්‍රකාශ කළා වූ ඉතාමත් ප්‍රබල වචනයක්. අදත් මම ඔබට ඒ වගේ වචනයක් අරගෙන ඔබට යම් පණිවිඩයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. සුද්ධ ලියවිල්ලේ යොහාන් සුභාරංචියේ 10 වෙනි පදයේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. යේසුස් වහන්සේ තමත් අලංකාර ලෙස ප්‍රබල ලෙස පැහැදිලි ලෙස උන්වහන්සේ කියනවා මම ආවේ. උන්වහන්සේ මේ පොළොවට ආවේ මනුෂ්‍යයාට ජීවනය දෙන පිණිසත් ඒ ජීවනය අධික ලෙස දෙන පිණිසත්. නමුත් ඊට ඉහත උන්වහන්සේ කියනවා සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. කවුද මේ සොරා? ඔහු මොකද්ද සොරකම් කරන්නේ? අපි දන්නවා අද බොහෝ මනුෂ්‍යන්ගේ ජීවිත මේ ජීවනයේ අධිපතියාව නොදැනම විනාශ වෙලා යනවා. සමහර අවස්ථාවලදී මනුෂ්‍යයන් තමන්ගේ ජීවිතයේ අවසන් වුණාට පස්සේ ඔවුන් යහපත් තැනක් ලබන්න ඕනේ කියලා. යහපත් ස්ථානයක්, යහපත් භවයක්, එහෙම නැත්නම් හොඳ පුනරුත්පත්තියක් ලබන්න ඕනේ කියලා මේ පොළවේ ජීවත්ව ඉන්න කාලේ නොයෙකුත් දේවල් කරනවා. යහපත් ක්‍රියා කරනවා, දන් දෙනවා, උදව් උපකාර කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ මනුෂ්‍යයා මේ භවයෙන් මිදිලා ගියාට පස්සේ ඔහු යහපත් ස්ථානයක් ලබන්න ඕනේ කියලා. නමුත් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මේ කිසි දෙයක් අපව ඒ යහපත් ස්ථානෙට අරගෙන යන්නේ නැහැ. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ජීවනයේ අධිපතියා. උන්වහන්සේ කියනවා මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්. එහෙමනම් මේ ජීවනය අපි ලබන්නට අවශ්‍යයි නම් මේ ජීවනයේ බොහෝ කොට එහෙම නැත්නම් ජීවනයේ බහුලත්වය අපි ලබන්න ඕනේ නම් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීම තුළින් පමණමයි ඒක ලබන්න පුළුවන්. එහෙම නැතුව අපේ ජීවිතයට වෙන කිසිම ක්‍රියාවකින් ඒක ලබන්න බෑ. සමහර අවස්ථාවලදී මිනිස්සුયો කෙනෙක් මරුණට පස්සේ ඔහු යාපස්ථානයකට යන්න ඕනේ කියලා නොයෙකුත් ආකාරයේ පුණ්‍ය දේවල් කරනවා. නමුත් ඒ වයින් කවදාක්වත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ අපට දීලා තිබෙන්නේ මේ ලෝකයේ මම ඉපදුන දා සිට මේ ලෝකයේ අතහැර යන දවස දක්වා ඒ කාල පරිච්ඡේදය තුලදී නිවර්දිව ජීවනයේ අධිපතියාව හඳුනාගෙන ඒ පණිවිඩයට සවන් දීලා ඒ පණිවිඩයට කීකරු වෙලා ඒ පණිවිඩය තුල සිටින ඒ ජීවනයේ අධිපතියාව තේරුම් අරගෙන උන්වහන්සේව අපගේ හදවතට ආරාධනා කිරීම තුළින් පමණමයි. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මගේ මේ වචනයට සවන් දෙන ඔබ, මම නැවතත් කියනවා ඔබගේ ආගම, ධර්මය, ඔබ කරන කියන ක්‍රියා, ඔබ ඉන්න ස්ථානය, ඔබ මොන වගේ පුද්ගලයෙක්ද කියන එක උන්වහන්සේට අදාළ නැහැ. ඔබ ඉන්න විදියටම, ඉන්න ආකාරයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ හදවතට ආරාධනා කරන්න. ජීවනයේ අධිපතියාට ඔබ ආරාධනා කරන්න. උන්වහන්සේ ඒ ජීවනය ඔබට දෙන්නටත්, ඒ ජීවනයේ බහුලත්වය ඔබ තුළ තබන්නටත් උන්වහන්සේ මේ දැසන කාලයේ සූදානම්ව සිටිනවා. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, තවදුරටත් මේ ගැන ඔබ හිත ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ආගම, ධර්මය, නම, ගම ඒ කිසි දෙයක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඔබ කළ යුතු වන්නේ එකම එක දෙයයි. යේසුනි මගේ හදවතට එන්න.
ජීවනයේ අධිපතියාණෙනි මගේ හදවතට එන්න. මට ඒ පොරොන්දුන ජීවනය මගේ ජීවිතයටත් දෙන්න. ඔබ එලෙස උන්වහන්සේට ආයාචනා කරන අවස්ථාවේදී ඔබගේ ජීවිතය තුළ ඒ පරිවර්තනයත්, ඒ සුවයත්, ඒ සතුටත්, ඒ සමාදානයත් ඔබ නිතතින්ම දකින්න යනවා. එනිසා තවදුරටත් කල් මරන්න එපා. අපි කාලය යන්න අපේ ජීවිතයේ මරණය කරා ලං වෙනවා. ඊට ප්‍රථමයෙන් අපි ජීවනයේ අධිපතියාව හඳුනා ගනිමු. ඒ ජීවනයේ අධිපතියාට අපගේ ජීවිත බාර කරමු. එවිට සැබවින්ම ඔබ ඒ සදාකාලයේ උරුමකාරයා බවට පත් වෙනවා. ඒක තමයි අද දවසේ මගේ ප්‍රාර්ථනාව ඔබ ගැන. ඒ නිසා ඔබ උන්වහන්සේව පිළිගන්න, ඔබේ හදවතට එන්න කියලා ආරාධනා කරන්න. මේ මොහොතේම උන්වහන්සේ ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරලා ආශිර්වාද කරනවා. ජේසු පිහිටයි.